ඔයාලට මතකද කලින් පාර්ට් එකේදී ඒජන්ගේ කෝල් එක ටිකක් අද්භූත විදියට කට් වුණු විදිය. ඇත්තටම කිව්වොත් ඒජන් මේ වෙනකොට ඉන්නේ හොඳ සිහියකින් නෙවෙයි. මෙයා කරන්නේ මොනවද කියලාවත් මෙයා දන්නේ නැහැ. ඒක නිසා මෙයා පාර දිගේ ඇවිදගෙන යනවා. ඒත් මෙයාගේ පැත්තට මාරයා ලන් වෙන්න නම් වැඩි වෙලාවක් යන්නේ නැහැ. හැබැයි මේ වෙලාවෙදිම කොල්ලෙක් ඇවිත් ඒජන්ව පාරෙන් නැදලා ගන්නවා. ඉතින් මේ කොල්ල කවුද කියලා ඔයාලා දැනටමත් දන්නව ඇතිනේ. මෙයා තමයි මේ කතාවේ ඉන්න දුකහන ගොයියා. ඉතින් මෙයාට ඒජන්ගෙන් අමුතු විදිය කෝල් එකක් ආපු නිසා තමයි මෙයා කරපු වැඩෙත් දමලා ගහලා සෝල් වලට එන්නේ. හැබැයි මෙයා තව ටිකක් හරි පරක් වුණා නම් ඒජන්ගේ ජීවිතේ අනතුරේ. කොහොම හරි මෙයා ඒජන්ව නම් බේරගත්තා. ඒත් මේ කෙල්ල අදර හැසිරෙන්නේ නම් හරිම අමුතු විදියට. බිත්තිවල හැපෙනවා. මේ දුකහන ගොයියාගේ ඇඟ වටේ කැරකෙනවා. මුණල්ලන් දඟලනවා. අන්තිමට මේ මිනිස්සයාට බැනලා ලිෆ්ට් එකෙනුත් යනවා. මේ කෙල්ලගේ හැසිරීමෙන් නම් දුකහන බොයිට තේරෙනවා මේ කෙල්ල නිින්දෙන් පිස්සු නටනවා කියලා. ඒක නිසා මෙයා ඒජන් උස්සන් ගිහින් පුටුවක් උඩින් නිදි කරවලා ආපහු ගෙදර එනවා. ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදාගත්ත විතරයි. උදේ පාන්දරම පොඩි කෙල්ලක් ඇවිත් මේ කොල්ලව අවදි කරනවා. හැබැයි මේ කෙල්ල මෙහෙට ආපු ගමන් දකින්නේ මේ බොයිගේ ලැප් එකේ තියෙන ඒජන්ගේ විස්තර ටික. ඉතින් මේ විස්තර ටික දැක්කම මේ කෙල්ල හිතනවා එයාලගේ ගමේ ඉන්න දුකහන ගොයියා දැන් ඒජන්ගේ පස්සෙන් යනවා කියලා. මොකද පහුගිය දවස් ටිකේ ඒජන් නිතරම වගේ මේ ගමට ආවනේ. ඒක නිසා මේ කෙල්ල ඉස්කෝලේ යන එකත් නවත්තලා ගමේ ඉන්න ආච්චි කෙනෙක් එක්ක මේ ගැන කතා කරන ගමන් තමයි ඉන්නේ. අනිත් එක මේ ගර්ල්ගේ අකත් අපේ දුකහන ගොයියට කැමැත්තෙන් ඉන්න කෙනෙක්. ඒක නිසා දැන් මේ කෙල්ලට දැනගන්න ඕන දුකහන ගොයියව දිනා ගන්න වැඩිම අවස්ථාවක් තියෙන්නේ කාටද කියලා. ඉතින් මේ පොඩි කෙල්ල මේ ආච්චි එක්ක මේ ගැන කතා කරන වෙලාවෙදිම තමයි මෙතනට ඒජින් එන්නේ. අනිත් එක අද ගමේ බඩ ඉරිඟුවස් වෙන්න නෙලන දවස. ඒක නිසා මේ ආච්චිත් වැඩට යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. හැබැයි ඒජන්ට ඕන කොහොම හරි දුකහන ගොයියව අල්ලගෙන අර කිවිසුමත් සන් කරන්නනේ. ඒක නිසා මේ කෙල්ලත් මේ ආච්චි එක්ක මෙලිලා යනවා දුකහන බොයින. ඔය අතරේ අහිංසක දුකහන කොල්ලා දැන් කටියේක ඉරිඟු කරල් ටික කඩන වැඩේට බහැලා. ඒත් මිනිහා එකපාරටම දකිනවා රතු පාට කායකක නැගලා එන හුරා යාගේ පැත්තට එන විදිය. කොහොමත් ඉතින් මේ කෙල්ල ඉන්න තැන Tamanට විඳින්න වෙන්න කරදර විතරයිනේ. ඔන්න ඕක නිසා මේ කෙල්ල මේ ඉරිඟු මණ්ඩියට පය තියන්න කලින්ම අපේ දුකහන බොයි හදන්නේ ඒජින් මහපව් හරවල යවන්න. ඒත් ඉතින් අන්තිමට වෙන්නේ මෙයාට ඒජින් එක්ක එකට වැඩ කරන්න. කොහොම හරි ඉතින් වෙලාවත් ගෙවිලා ගිහින් දැන් දවල් වෙලා. මේ වෙනකොට ඒජින්ගේ නම් හොඳ පණ ගිහින්. දැන් මේ කෙල්ලට කෙලින් හිට ගන්නවත් පණ නැහැ. හැබැයි වෙලාවටම දවල් කැම ටයිම් එක එනවා. ඒත් ඉතින් ඒජින් කීයටවත් හිතන්නේ නැතුව ඇති. එයාට කැම ටයිම් එකේදී එයාගේ ආදර ප්‍රතිවාදියාව හම්බ වෙයි කියලා. මේ ඉන්නේ අර කලින් හම්බ වුණ පුංචි ගර්ල්ගේ ආකා. මෙයා දුකහන ගොයියට කැමැත්තෙන් ඉන්න කෙනෙක්. ඉතින් මෙයාලා දෙන්නට දෙන්න මෙහෙම හම්බ වෙන අතරේදී අපේ දුකහන ගොයියට දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. මේක පොඩි ප්‍රශ්නකුත් නෙවෙයි. ටිකක් ලොකු ප්‍රශ්නයක්. උදේ ඉඳන් ගමේ අය මහන්සි වෙලා කඩපු බඩ ඉරිඟු ටික සල්ලි වලට ගන්න හිටපු කෙනා දැන් ඒ වැඩේ අත්හැරලා දාලා. ඒක නිසා දුකහන බොයිට මේ බඩ ඉරිඟු ටික විකුණ ගන්න කෙනෙක් නැතිව දැන් හොඳටම අසරණ වෙලා ඉන්නේ. අනිත් එක ඉරිඟු කියන දේ දවස් කීපයක් යනකොට වේලෙන නිසා මේව පහු වෙලා විකුණ ගන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි මේ බඩ ඉරිඟු ටික විකුණ ගන්න බැරි වුණොත් මේ ගමේ ඉන්න අනිත් ගොවියෝ ටිකත් අසරණ වෙනවා. මොකද මේ අය ජීවත් වෙන්නේ මේ වගේන්නේ. ඒක නිසා ඉතින් දැන් ගමේම අය අසරණ වෙලා ඉන්නේ. හැබැයි ඒජින් කියන්නේ මුළු රටේම ප්‍රසිද්ධ කෙනෙක්. මෙයාට ලොකු ෆෑන් බේස් එකකුත් ඉන්නවා. අනිත් එක අද අස්වැන්න නෙලන්නේ ඒජනුත් මහන්සි වුණා. ඒක නිසා මේ කෙල්ල දැන් කැමති නෑ ගමේ අය මෙහෙම අසරණ වෙලා ඉන්න විදිය දකින්න. ඔන්න ඔය හින්දා ඒජන් මෙයාලගේ අස්වැන්න විකුණන වැඩේ බාර ගන්නවා. මේ කෙල්ල කොච්චර හොඳට බිස්නස් කරනවද කිව්වොත් විනාඩි 10ක් යන්නත් කලින් ඔන්ලයින් ක්‍රමයට සම්පූර්ණ ඉරිඟු අස්වැන්නම විකුණලා දානවා. හැබැයි ඒකම ඒජන්ට සිහිය නැතුව බිම ඇදගෙන වැටෙනවා. යාළුවනේ ඒජන් කියන්නේ රැට හරියට නිදාගන්නවත් නැතිව වැඩ කරන කෙනෙක්නේ. අනිත් එක මේ ගර්ල්ට ගොවිතැන් වැඩ වගේ බර වැඩ කරලා පුරුද්දකුත් නැහැ. ඒත් ඉතින් මේ කෙල්ල අතාරින්නේ නැතුව මුළු දවසම වැඩ කරා. අනිත් එක අද හොඳටම රස්නේ දවසක්. ඔන්න ඔය ප්‍රශ්න ටික නිසා තමයි මේ කෙල්ලට සිහි නැති වෙලා තියෙන්නේ. ඒත් ඒජන්ට සිහි නැති වෙනවත් එක්කම මේ ගමේ කට්ටිය එකතු වෙලා ඒජන්ව හොස්පිටල් එකකට අරගෙන යනවා. අන්න ඒ හින්දා ඒජන්ට ලොකු ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. ඒත් මේ කෙල්ලගේ ඇඟ ඇතුලේ තාම ලෙඩ හැංගිලා තියෙනවා. අද හොස්පිටල් එකෙන් එළියට ඇවිත් ඒජන් යන්නේ දුකහන කොල්ලගේ ගෙදරට. මේ කෙල්ල යන්නේ වෙන වැඩකට උනාට මෙහෙට ගියාට පස්සේ මේ කෙල්ලට ආපහු ඔළුව කැක්කුමකුත් හැදෙනවා. ඒ මදිවට දුකහන ගොයියා මේ කෙල්ලව උස්සලා පුටුවකින් තියපු විදියට මේ කෙල්ලගේ ඔළුව කැක්කුම ඩබල් වෙනවා. මොකද මේ යෝදයා මේ මලක් වගේ ඉන්න කෙල්ලව උස්සලා පුටුවක් උඩට එක පාරටම අතාරින නිසා. මේ හාදයා කොහොමද අමුතු මිනිහෙක්නේ. කෙල්ලෙක්ට සලකන්න ඕන විදියවත් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඒජන් මෙහෙම දුක් විඳිනා බලන් ඉන්න බැරි නිසාම මේ කෙල්ලව බේරගන්න කෙනෙක් මේ ගමට එනවා. ඇත්තටම කිව්වොත් ඒජන් තමයි මේ ගර්ල්ට කතා කරලා එයාව එක්කගෙන යන්න කියලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ ගර්ල් ඒජන්ව එක්කගෙන යන්න මේ ගමට එන්නේ.
ඉන්නේ. හැබැයි මේ කෙල්ලටත් වෙන්නේ එදා ඒජන්ට් උන වැඩේමයි. මේ කෙල්ලටත් හම්බ වෙනම පාර මැදදී ට්‍රැක්ටර් එකක්. ඒ මදිවට මේ පාර ට්‍රැක්ටර් එකේ ඉන්නේ ගමේ ඉන්න අවුරුදු 40 පැනපු තනිකඩයක්. මේ යෝධයා නම් ඇවිල්ලා ටිකක් ෆන් එකේ ඉන්න කෙනෙක්. කොච්චර අතල එකේ ඉන්න කෙනෙක්ද කියනවා නම් මෙයා හෝර්න් එක ගහන්නෙත් සින්දුවක් දාලා. ඒ සින්දුව තාලෙට. අන්තිමට ඉතින් අර කෙල්ලට වෙනවා එයාගේ කායක අයින් කරගෙන පාරේ ඉඩ දෙන්න. ඒත් ඉතින් ඒජන්ට් එදා වුණ වැඩේම තමයි මේ කෙල්ලටත් වෙන්නේ. හැබැයි අද ඉන්න නම් දුකහන ගොයියට වඩා ටිකක් හිත හොඳ කෙනෙක්. මොකද මෙයා මේ කෙල්ලගේ කායක උස්සලා ආපහු පාරට අරන් දෙන නිසා. කොහොමද ඉතින් මෙයාගේ හයිය? හැබැයි ඉතින් මෙයා මේ කරන වැඩේ දැකලා මේ කායකේ ඉන්න කෙල්ලත් හොඳටම බය වෙනවා. මේ කෙල්ල හිතන් ඉන්නේ මේ මිනිහා ගොඩක් දරුණු පාතාල ඩයල් එකක් කියලා. ඒක නිසා මේ කෙල්ල ඉක්මනට මෙතනින් යනවා ඒජන්ට් ඉන්න තැනට. මේ කෙල්ලට දැන් ඕන වෙලා තියන්නේ ඒජන්ට්වත් එක්කගෙන මේ ගමෙන් පිට වෙලා යන්න. හැබැයි ඒජන්ට් නම් මේ ගමෙන් එළියට ගියාට අද දවස් ඉවර වෙන්නත් කලින් ආපහු මේ ගමට එන්න වෙනවා. යාළුවනේ ඒජන්ට් ගියාට පස්සේ දුකහන කොල්ලා යාගේ ගෙදර අස් කරලා තියෙනවා. ඔන්න ඔය වෙලාවදී තමයි මෙයාට පුටුවයට තිබිලා පාර්සල් එකක් හම්බ වෙන්නේ. පාර්සල් එකේ තියෙන්නේ මොනවද කියලා බැලුවම නම් මෙයාට තේරුම් යනවා මේ පාර්සල් එක ඒජන්ට්ගේ කියලා. ඒක නිසා මෙයා ඒජන්ට් කියනවා අවිල්ලා මේකත් අරගෙන යන්න. නැත්තම් මේ කෙල්ල ආපහු රැයට පිස්සු නටන්න ගතම මේ කොල්ලටම නේ වදේ විඳින්න වෙන්නේ. කලින් පාර මතකනේ රෑ එළි වෙනකන් කෝල් අරන් ඒජන්ට් මේ කොල්ලට දුන්න වද. හැබැයි මෙයා ඒජන්ට් මෙහෙම කතා කරලා ඉවර වුණා විතරයි මෙයාට ආපස්සට කෝල් එකක් එනවා වෙන කෙනෙක්. කෝල් එක නම් එන්නේ සුබ ආරංචියක් නෙවෙයි. මෙයාගේ හතු ගොවිපලේ ලොකු අවුලක්. ඔන්න ඕක නිසා මේ දුකහන ගොයියට ඉක්මනටම හතු ගොවිපලට ගිහින් මේ අවුල විසඳන්න වෙනවා. ප්‍රශ්න ටිකක් දරුණු එකක් නිසා මෙයාට ගොඩක් රෑ වෙනකම්ම මෙතනින් එළියට යන්න වෙන්නේ නැහැ. ඒත් මේ වෙනකොට ඒජන්ට්ුත් මෙයාලගේ ගමට ඇවිත් මේ කොල්ල ආපහු වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ මදුවට මේ කෙල්ලගේ අනිත් කායකයේ අතුරත් නැති වෙලා. ඒ නිසා මේ කෙල්ලට කායක අතුරට යන්න විදියකුත් නැහැ. ඉතින් අන්තිමට මෙතන තියෙන ෂොප් එකක් ගාවට වෙලා මේ කෙල්ල තනියමම ඉන්නම දුකහන කොල්ල එනක. හැබැයි රෑ වෙන්න මේ කෙල්ලට මතක් වෙන මෙයාගේ අතීතේ. ඉස්සර ඒජන්ට් එයාගේ අම්මා එනකන් මේ විදියටම බලාගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒජන්ට්ගේ අම්මා එයාව දාලා යනවනේ. ඒක නිසා ඉතින් මේ කෙල්ලට හැමදාම උනේ එයාගේ අම්මා එනකන් මග බලාගෙන ඉන්න. යාළුවනේ මෙන්න මේ ප්‍රශ්නෙත් එක හේතුවක් මේ කෙල්ලට රැට නිින්ද නොයන එකට බෙහෙත් අරගන්න. ඉතින් තව රෑ වෙන්න මේ කෙල්ලගේ හිතට පොඩි බයක් එනවා. ඒත් මෙන්න මේ වෙලාවෙදිම තමයි දුකහන කොල්ල මෙතනට එන්නේ. හැබැයි දුකහන කොල්ලටත් හිතා ගන්න බෑ ඊළඟට වෙන දේ. මේ කෙල්ල එකපාරටම මෙයාව බදාගෙන අඬන්න ගන්නවා. මේ කෙල්ල අඬන විදිය දැක්කම මේ දුකහන ගොයියගේ හිතට අමුතු දුකක්. ඒක නිසා මෙයා මේ කෙල්ලට මෙහෙම්මම ඉන්න දෙනවා අඬලා ඉවර වෙනකම්ම. ඉතින් ටික වෙලාවකට පස්සේ තමයි මේ ගර්ල් ආපහු කලින් හිටපු තත්වෙට එන්නේ. ඒත් මේ වෙනකොට දුකහන කොල්ලගේ හදවතට නම් මේ ගර්ල් ගැන අමුතුම හැඟීමක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ යෝධයාට තාම මේ හැඟීම මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. මෙයාට Tamanගේ හදවතේ තියෙන හැඟීම හරියට තේරුම් ගන්න බැරි වුණාට මෙයාට දැන් ඕන වෙලා තියෙන්නේ කොහොම හරි ඒජන්ට්ව සත්. ඒක නිසා මෙයා අන්තිමට ඒජන්ට් මෙච්චර දවසක් Tamanගේ ගාවට අරගෙන ආපු කිවිසුමට කැමති වෙනවා. හැබැයි ඒ එක කොන්දේසියක් උඩ. ඒජන්ට් හැමදාම මෙයාව හම්බ වෙලා එයාගෙන් බෙහෙත් පැකට් එක ගානේ අරගන්න ඕනේ. යාළුවනේ කලින් මේ කොල්ලට හම්බ වුණු පාර්සල් එකේ ඒජන්ට් අරගන්න බෙහෙත් පැකට් ගොඩක් තියෙනවා. ඒ වගේ දවසට එකයි බොන්න ඕනේ. ඒත් මේ කෙල්ල සීමාවක් නැතුව හිතුන තරම් බෙහෙත් ගන්නවනේ. මෙහෙම බෙහෙත් බොන එක මේ ගර්ල්ගේ ඇඟටත්. ඔන්න ඕක නිසා තමයි මේ බෝයි මේ කෙල්ලට කොන්දේසියක්. හැමදාම මෙයාව හම්බ වෙලා එයාගෙන් එක බෙහෙත් පැකට් එකක් විතරක් අරගන්න ඕනේ. ඉතින් මේ අමුතු මිනිස්සයා මේ ගෙවිසුමට කැමති වුණ එකම ලොකු දෙයක් නිසා මේ කෙල්ලත් මේ කොන්දේසියට කැමති වෙනවා. මේ කෙල්ල මේ කොන්දේසියට කැමති වෙනවා විතරක් නෙවෙයි. ඊළඟ දවසේම කට්ටියවත් උස්සගෙන එනවා මේ ගමට. මෙයාලගේ ටීවී ප්‍රෝග්‍රෑම් එකට ඕන කරන දේවල් ටිකකුත් මේ හතු ගොවිපල ඇතුළේදී රෙකෝඩ් කරන්න තියෙන නිසා තමයි මෙයාලා අද කැමරා හැමත් උස්සගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ. ඒත් මාරම වැඩේ කියන්නේ මේ සෙන්ට් සමාගමේ අධ්‍යක්ෂකත් දැන් ඒජන්ට්ගේ වටේ කැරකෙනෙක්. මෙන්න මේක දැකම නම් දුකහන ගොයියට ටික ජලස් කතියක් එනවා. ඉරිසියාව කොච්චර ලොකුද කියනව නම් මිනිහට අවධානයෙන් වැඩ කරගන්නත්. එක සැරයක් දෙසරයක් මේ අධ්‍යක්ෂක හාදයා ඒජන්ට් වටේ කැරකුණා නම් කමක් නැහැ කියමු. දවල් කන වෙලාවේදී මේ කෙනා ඒජන්ට් ඉන්න තැනින්ම වාඩි වෙලා කැම කනවා. ඔන්න ඉතින් දැන් නම් මේ දුකහන ගොයියගේ අවධානය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් අන්තිමට මිනිහා දන්නේම නැතුව තඩේ මෙරිස් කරලකුත් කනවා. ඔන්න ඔය වගේ අකරතැබ්බ ගොඩක් තමයි මේ කෙල්ල නිසා දැන් මේ කොල්ලට විඳින්න වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් දවස් 1-2 ගෙවිලා යනවත් එකම මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන දවසත් ලන් වෙනවා. ඒ වගේම තමයි තමන් කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැතිව දුකහන කොල්ල හැමදාම මේ කෙල්ලව හම්බ වෙලා මේ කෙල්ලට බෙහෙත් පැකට් එක ගානේ දෙනවා. මෙයා ටිකක් අමුතු කෙනෙක් නිසා එකපාර තමන්ගේ හැඟීම් කියන්න යන්නෙත් නෑ. හැබැයි මෙයාට දැන් ඒජන්ට්ව හම්බ වෙන්නේ නැතුව ඉන්නත් බෑ. ඉතින් මෙන්න මේ වගේ අමුතුම ප්‍රශ්නක තමයි දුකහන කොල්ල මේ දවස්වල හිර වෙලා ඉන්නේ. ඔය අතරේ අන්තිමට ප්‍රෝග්‍රෑම් එක තියෙන දවසක්
මිනිස්සත් ඇවිත් ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්න පැයකට කලින් දුකාන ගොය අමුතුම දෙයක් හොයා ගන්නවා. එයා මේ දවස් ටිකේම මේ සෙන්ට් වර්ග ගැන එක එක පරීක්ෂණ කරලා තියෙනවා. මෙන්න මෙහෙම පරීක්ෂණයකදී තමයි මෙයා හොයාගන්නේ මේ සෙන්ට් එක ඇතුලේ බැක්ටීරියා තියෙනවා කියලා. ඒකත් මේ බැක්ටීරියා බෝ වෙන වේගෙ එන්නම වැඩි වෙනවා. ඉතින් බැක්ටීරියා තියෙනවා නම් මේ සෙන්ට් එක පාවිච්චි කරන අයට එක එක ලෙඩවල් හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. ඔය ඇති වෙන ප්‍රශ්න නිසා Tamanගේ ගොවිපළට වගේම සෙන්ට් සමාගමත් ලොකු කරදරයක වැටෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන ඒජන්ටත් මේක නිසා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද මේ කෙල්ලනේ මේ ප්‍රොඩක්ට් එක විකුණන්නේ. ඒජන්ට් පිටින් හොඳට ලස්සනට හිටියට හිත ඇතුලෙන් ප්‍රශ්න ගොඩක් ඉන්න කෙනෙක්. හැමදාම රැට මේ කෙල්ල එයාගේ අම්මා කියලා හිතාගෙන දුකහන ගොයියට කෝල් කරන් අඬා කියන්නේ Tamanගේ හිත ඇතුලේ හිර කරන් ඉන්න ප්‍රශ්න. ඉතින් අද මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ සෙන්ට් එක විකුණුණොත් මේ කෙල්ලට ඉස්සරහට ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන විදිය දුකහන කොල්ල දන්න. ඒක නිසා මෙයාට ඕන කොහොම හරි අද තියෙන ප්‍රෝග්‍රෑම් එක නවතන්න. හැබැයි මෙයා ඒජන්ට් හම්බ වෙලා මේ ගැන විස්තර කිව්වත් ඒ වෙනකොට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ගොඩක්ම ළඟයි. ඒක නිසා ඒජන්ට් දැන් ප්‍රෝග්‍රෑම් එක නොකරත් ඒත් මේ සෙන්ට් එක විකුණුවොත් තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා අද ප්‍රෝග්‍රෑම් එකේදී ඒජන්ට් මේ ප්‍රොඩක්ට් එක විකුණන්නේ නැතුව මේ ප්‍රොඩක්ට් එක හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන ලස්සන හැඳින්වීමක් කරනවා. හැබැයි ඒජන්ට් මේ වැඩේ කරන්නේ යාළගේ ආයතනයටත් නොකිය. කොහොමත් මෙයාට වැඩි වෙලාවක් තිබුණේ නැති නිසා Tamanගේ සමාගමට මේ ගැන කියන්න උනේ නෑනේ. ඒත් ඒජන්ට් මේ කරපු වැඩේ හින්දා රටේ මිනිස්සු දැන් එක එක විදිහේ ප්‍රශ්න මේ සමාගමෙන් අහන්න ගන්නවා මේ සෙන්ට් වර්ග ගැන. ඒ මදිවට මේ සෙන්ට් එක හදන සමාගමේ ලොකු ලොක්ක හදන්නේ ඒජන්ට්යි එයා වැඩ කරන සමාගමටයි විරුද්ධව නඩු දාන්න. මොකද ඒජන්ට් අද මේ ප්‍රොඩක්ට් එක සේල් කරපු නැති නිසා දැන් මිනිස්සු මේ සෙන්ට් වර්ග ගැන සැක කරන්න අරගෙන. ඒකෙන් මේ සෙන්ට් එක හදන කම්පැනි එකට ලොකු අලාභයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අන්තිමට ඒජන්ට් උනේ මිනිස්සුන්ව බේරගන්න ගිහින් කරදරයක වැටෙනවා. ඒ මදිවට මේ ප්‍රශ්න නිසා ඒජන්ට් වැඩ කරන කම්පැනින් ටික දවසකට ඒජන්ට් වයින් කරනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් නිසා දැන් ඒජන්ට් ඉන්නේ මාර මවුලේ. මොකද අන්තිමට මේකෙල්ල ආසාවෙන් වැඩ කරපු තැනත් නැති වුණානේ. ඉතින් දැන් මෙයාට දැනෙන පීඩනය හොඳටම වැඩි. ඒක නිසාම මේකෙල්ල අද රාත් නිින්දෙන් ඇවිදින්න ගන්නවා. ඒ එක්කම ඒජන්ට් වෙනද වගේම දුකහන කොල්ලට කෝල් එකක් කරන් එක එක දේවල් කියනවා. හැබැයි මේ බොයිට ඇහෙනවා ඒජන්ට් ඉන්න තැනින් වාහන හෝන් කරන සද්ද එහෙම. සද්දවල විදියට නම් ඒජන්ට් දැන් පාර දිගේ ඇවිදිනවා වෙන්න ඕනේ. ඒක නිසා මේ කොල්ල ආපහු සෝල් වලට එනවා ඒජන්ට් හොයාගෙන. මොකද දැන් මේ කෙල්ල ඉන්නේ හොඳ සිහියකින් නෙවෙයිනේ. මේ බොයි එනකොට ඒජන්ට් එයා වැඩ කරන තැන එළියට වෙලා ගෑනු කෙනෙක්ගේ රූපයක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයා ඉන්න විදියෙන්ම දුකාන ගොයියට තේරුම් යනවා දැන් මේ කෙල්ල හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නේ කියලා. ඒක නිසා මෙයා හදන්නේ ඒජන්ට් වපහුව ගෙදර එකන් යන්න. ඒත් මෙයා ඒජන්ට් ගාවට ආවම ඒජන්ට් මෙයාව නවතලා අර ගෑනු කෙනාගේ රූපේ පෙන්නලා කියනවා ඒ ඉන්නේ මගේ අම්මා කියලා. යාළුවනේ ඒජන්ට්ගේ අම්මා ඒජන්ට් වැඩ කරන සමාගමේම වැඩ කරන කෙනෙක්. හැබැයි මේ ගෑනු කෙනා එයාගේ දුව එක්ක වැඩි සම්බන්ධ වෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් දැන් ඒජන්ට් ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. අන්න ඒක නිසාම මේ දුකහන ගොයියා ඒජන්ට්ව ආපහු එයාගේ ගෙදරට අරන් යනවා. පහුවෙනිදා උදේ නැගිටලා බැලුවම තමයි ඒජන්ට් තේරුම් යන්නේ එයා ඊයේ රාත් අමුතු විදිහට හැසිරීලා තියෙනවා කියලා. අනිත් එක දැන් මේ කෙල්ලට හිතා ගන්න බෑ එයා ඊළඟට කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් මේ ප්‍රශ්න නිසා අනිවාර්යෙන්ම ඒජන්ට් ආපහු අතට අහුවෙන තරම් බෙහෙත් බීලා රැට පිස්සු නටන්න ගන්නවා. ඔන්න ඕක නිසා දුකහන ගොයියා තීරණය කරනවා ඒජන්ට්ව ටික කාලයකට එයාගේ ගමට එක්කන් යන්න. මොකද මේ ගමේ ඉන්නකොට ඒජන්ට් කලින් සතුටින් හිටියානේ. අනිත් එක දැන් මෙයාගේ හිතේ ඒජන්ට් ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මෙයාට ඕන මේ වෙලාවේදී ඒජන්ට් උදව් කරන්න. කොහොම හරි ඉතින් අන්තිමට මෙයා ඒජන්ට්ව එක්කගෙන යනවා යාළගේ ගමට. ඒත් මේ ගමේ ඉන්න වයසක ආච්චිලා සීයලා ටික මාරම කපටි සෙට් එකක්. මේ කට්ටිය හදන්නේ ඒජන්ට් වයි දුකහන ගොයියවයි එකට එකතු කරන්න. අන්න ඒක නිසාම කලින් දවස්වල ඒජන්ට්ව Tamanගේ ගෙදර නවත්තගත්තු ආච්චි පවා දැන් ඒජන්ට් බොරු කියනවා. ඒ ආච්චි විතරක් නෙවෙයි මෙතන ඉන්න හැමෝම ඒජන්ට් හොඳ බොරු ටිකක් කියනවා. මෙයාලා කියන විදියට දැන් ගමේ නවතින ඉඩක් තියෙන එකම තැන තමයි දුකහන ගොයියගේ ගෙදර. මෙයා කොහොමත් තනියම ඉන්න කෙනානේ. අන්තිමට ඉතින් ගමේ අයගේ බොරු නිසා මේ කෙල්ලට දැන් දුකහන ගොයියගේ ගෙදරට තමයි යන්න වෙලා තියෙන්නේ. දුකහන කොල්ලටත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. මෙයානේ මේ කෙල්ලට සෝල් වෙලා ඉන්න නොදී මේ ගමට එක්කන් ආවේ. ඒක නිසා ඉතින් මෙයාටත් වෙනවා මේ කෙල්ල වෙයාගේ ගෙදර නවත්ත ගන්න. හැබැයි ඊළඟ දවස වෙනකොට තමයි මේ කෙල්ලට සෝල් වෙලා ඉන්න නැතුව මේ ගමට ඇවිත් කරගත්තු මෝඩකම තේරුම් යන්නේ. මොකද මේ මනුස්සයා එක්ක ඉන්නවා කියන්නේ පිටසක්කුල ජීවියෙක් එක්ක ඉන්නවා වගේ වැඩක්. හැමදාම උදේට දුවන්න ඕනේ. හිතන කෑම වර්ග කන්න බෑ. නිතර මඟ මහන්සි වෙනකම් වැඩ කරන්න ඕනේ. මේ වගේ තව එක දේවල් ගොඩායි. ඒ මදිවට මේ මනුස්සයා පාතේක් වගේ නැවිලා රැට ඇවිදිනවා. ආපහු ටික වෙලාවක් ගියාම කණුවක් බදාගෙන දඟලනවා. ඊට පස්සේ ඒ කණුවෙම ඔළුව වද්ද ගන්නවා. තව ටික වෙලාවක් ගියාම කියතක් අල්ලන් දඟලනවා. එක විකාර ගොඩයි. රැට මේ මනුස්සයා කරන මේ විකාර බලන් හිටපු ඒජන්ට් දැන් කල්පනා කරන්නේ මේ යෝධයාට මොනම
මොනව වෙලාද කියලා. හැබැයි ඊළඟ දවසේ රෑ නම් මෙයාගේ හැසිරීම කලින් දවසට වඩා අංශක 360කින්ම වෙනස්. දැන් මෙයා හෙන දාර්ශනික මූඩ් එකකින් පොතක් කියවනවා. අද නම් මිනිහා ටිකක් සංසුන් වගේ. ඒක නිසා ඒජනුත් මෙතනට ඇවිත් හොට දාලා බලනවා මෙයා කියවන්නේ මොන වගේ පොතක්ද කියලා. ඒත් මේ කෙල්ල දන්නේම නැතුව එයාට නිින්ද ගිහිල්ලා මේ කොල්ලගේ උර හිස උඩ. උදේ නැගිට්ටම තමයි දන්නේ නිදාගෙන තියන්නේ මේ මිනිස්සයාගේ ඇඟ උඩ කියලා. අනිත් එක අද මේ දුකහන ගොයියා ගෙදර නෑ. මේ කොල්ල ඒජන්ට දවල්ටත් එක්කම කෑම උයලා තියලා වැඩකට ගිහින්. ඉතින් ඒක නිසා කෙල්ලට අද කරන්න වැඩකුත් නෑ. ඉතින් ඒ ඒජන්ට මාරම කම්මැලි. ඕක නිසා ඒජන් මුළු ගේම අස් කරලා පිරිසිදු කරන්න ගන්නවා. නිකන් ඉන්න එකේ කරන්න වැඩකුත් තියන්න එපා. හැබැයි ඉතින් මේ කෙල්ල මුළු ගේ පුරාම හෙව්වත් මෙයාට දුවිලි පොඩ්ඩක්වත් හොයාගන්න වෙන්නේ නෑ. ඒ තරමටම මේ කොල්ලගේ වැඩ පිළිවෙලයි. පිරිසිදුයි. ඒත් මේ කෙල්ල අමුතු දෙයක් හොයාගන්නවා. මේ ගෙදර තියෙන මේසපුටු බංකු වගේ එක එක දේවල් වල මුළු වලට රබර් ක්ලිප් වගේක් හයි කරලා. ඒ විතරක් නෙවෙයි. කණු වලත් රබර් බාර් හයි කරලා. මේක දැක්කම තමයි එදා මේ දුකහන ගොයියා පාතෙක් වගේ නැවිලා. මා රෑ පුරාම කරපු වැඩේ ඒජන්ට තේරුම් යන්නේ. ඒජන් රෑට ගේ පුරා ඇවිදලා තුවාල කරගනී කියන බයට මේ කොල්ල හැම මේසෙකම පුටුවකම මුළු වලට රබර් ක්ලිප් හයි කරලා. ඒ වගේම කැඩෙන බින්දන බඩු ඔක්කොම ගෙයින් අයින් කරලා. ඉතින් මේක දැක්කම නම් ඒජන්ට අමුතුම හැඟීමක් දැනෙනවා. මොකද අම්මයි තාත්තයිවත් එයා ගැන හොයන්නේ නැති වෙලාවකදී මේ වගේ අමුතු මිනිස්සෙක් එයා වෙනුවෙන් මේ වගේ දෙයක් කරානේ. මේක පොඩි වැඩක් වුණාට ඒජන්ට නම් මේක අමුතුම හැඟීමක්. මේ අමුතු හැඟීම නිසාමද මන්දා අන්තිමට ඒජන් තීරණය කරනවා මේ දුකහන ගොයියා ගෙදර එනකන් නිදාගන්න නැතුව ඉන්න. හැබැයි ඉතින් මේ කෙල්ලට පුටුව උඩ නිින්ද යනවා. අන්තිමට දුකහන බෝයි ගෙදර ඇවිත් බලනකොට ඒජන් පුටුව උඩ ඔළුව පැතකට හරස් කරගෙන නිදි. ඒක නිසා මෙයා ඒජන් ගාවට ගිහින් ඒජන්ගේ ඔළුව උස්සලා කොට්ටයක් උඩින් තියනවා. ඒ ඊළඟට වෙන්නේ මේ කොල්ලවත් හිතපු නැති දෙයක්. ඒජන් එකපාරටම නැගිටිනවා. එහෙම නැගිටුණ ගමන්ම මේ කෙල්ල දුකහන කොල්ලව කිස් කරලා ආපහු එකපාරටම මේ කොල්ලගේ උරහිස උඩ නිදා ගන්නවා. මෙන්න මේ අමුතු සිදුවීමත් එක්ක තමයි මේ ඩ්‍රාමා එකේ මේ පාර්ට් එකත් ඉවර වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ රිවිව් පාර්ට් එකෙන් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.